අතුසන්න බාන්න මැරෙන්න බය නැති අය මම නම් මැරෙන්න බය නැහැ. අවංක අතුස. අයියේ මේ පන්සලට ඇවිල්ලිද්දි මාට සහනයක් යන්නේ දැනෙන්නේ. කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්. ඒක තමයි මල්ලි මං හැමදාම කියන්නේ. අපි පන්සලට ඇවිල්ලා ඉනක් ගාමක් කරගෙන මේ හැම දෙයකින්ම නිදිලා ඉන්නේ. දැහැමි ජීවිතයක් ගත කරන්න ඕනේ මල්ලි. ඔන්න ඕකන අයියේ. දැහැමිත් ටික කොහොමද බං ජීවත් වෙන්නේ? දැහැමිත් වටියම කොල්ලෝනේ. මේ අලව්වේ අම්මගෙනෙක් දැහැමි ජීවිතයක් කිව්වේ මල්ලි. ධාර්මික. ඊයද පස් පව් වලින් ගැලකිලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්න අම්මා ඒ කාලේ බොරැල්ලෙන් ගෙනා. ඒවරන්නේ අපි ගාත කියමු. මේ මට නම් බෑ. උඹ ගාත කියව මම ගාත බෑ. ඒක තමයි කියන්නේ උඹලට පන්සලට ඇවිල්ලා බණක් භාවනා කරලා ගාවරියක් පුරුදු කරනවා. වැදගන්නේ. මට 27යි. ආචි පුතයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධ මොබයිල් එකක් තියෙනවා. මම වැඩි කෝල් කරන්නේ සාමාන්‍යයෙන්. මෙසේජ් දාන්න. බුද් එක්කද අපි ගාත කියන්නේ හොඳ නෑ නේ අයියේ. අපි ගිහින් එමුනේ. ආ සෙන්සුරාදනේ අද්ද ගාත කියන්න හොඳ නෑ පිස්සුද බං මම මේ ගාත කියන්න බල ඒත් වල බැලුවා ඔව් යම ගාත අද ගාත කියන්න හොඳ නෑ මල්ලි මොකද දන්නවද අද බං එම අපි හෙටත් කරගෙන පව් තියාගන්න බෑ යාදුනාල පොල් කන්නේ මෙච්චර මාංචිලා ගිහිල්ලා අර තව බණ කියන ආනවට පාන්දර එකට අර අත මිලා දින්නේ වල නෑ ඇඳේ ඉඩ තියෙන වරිය බූටිය ගන්න ආ මල්ලිලා වැඩි අම්මට සිරි බුසා ඕකෝ එන්නේ පට්ට සතුරුයි ඔය ඔම ගම්සල පන්සලකට එනවා දැක්කම. කොහෙද මුණ පන්සලකදී අහල කරක් දකින්න නෑනේ බං මල්ලි. මුලින්ම උඹලා පන්සිල් පද බහර කරලා ඉඳපන්කෝ. හරියන උඹලා සුරාමේරේ පන්සිල් පදේ රැකලා පෙන්නපන්කෝ පුළුවන් නම්. ආ ඒ කියන්නේ අරක්කු වගේ දේවල් නේ මත්තර දේවල් නේ. ඒ කියන්නේ අයියේ ඔය පන්සිල් පද රකින්න ඕනේ අපි හරි අරක්කු ඒ මත් වෙන. හරි අපි පළවෙනි සිල් පදේ රැකලා ඉන්න. හරි අයියේ හරි. ඔය බඩු වැඩි මට. අපි අද පන්සිල් රැක්කා. Whiskey gane pusha Whiskey gane pusha Kodi dala bila mat vela Whiskey gane pusha මල්ලි ගමටම මං කැමති දරුවෝ දීලා මල්ලි කො මල්ලිවා එයා අම්මල්සි එදා රකින්න කිව්ව අයියේනෝ ඔයි අර රකින්න කිව්වා රකින්න කිව්වද අම්මට අනග මොකද මල්ලි මේ තමතර මම පොය දවසේ නේද ඔය කිව්වේ එදා බොන්න එපා කියලා පන්සල් පද පාරකපන් කියලා එකක් අතට කරලා නැහැ පළවෙනි පදේම තමයි කාලා අයියේ පොඩ්ඩක් සාරාංශය ගත්තොත් කෙටියෙන් හිමින් පාක්‍යවාක්‍ය කියනවද පුළුවන් මං එදා දම්සලට කිව්වානේ මල්ලි පන්සිල් පද පහෙන් පළවෙනි පන්සිල් පදේ මොකද සුරාමේරේවත් රැකපන් කියලා දැක්කද ඔය රැකලා තියෙන විදිහද එදා අයියේ ඔයාමනේ කිව්වේ අපිට රකින්නේ කියලා මොකද්ද සුරාමේරේ යන්නේ සුරාමේරය අද අපි දෙන්න ඒක ලස්සන්ට රැකලා තියෙනවා වෙනද භාගය ගාන්නේ සීල රකින්න කියලාද බෝතලේ යම්ම ගාලා තියෙන්නේ ඔයා ඉතුරු පන්සිල් පද අතර කිව්වනම් අපි ඒක රකින්න ඉතුරු හතර තෝ කාමයේ සුමිච්ඡාදාරා කියවන තණ්හාපදිකස තව කෙනෙකු ලසා මොනවද අවසානයේදී